ලුණුවිල හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව සත්‍ය කතාවයි මෙසේ. ඉතින් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරේ දෙක වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. දිනය 2025 නොවැම්බර් 30 ඉරිදා දහවල් කාලයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ගින්ඔය ආසන්නයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් අයහපත් කාලගුණය සහ ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් ආපදාවට පත් වී ඉන්න ලුණුවිල සහ වෙන්නප්පුව අවට ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ සහන උපකරණ බෙදා හැරීමේ මෙහෙයුමක මෙම හෙලිකොප්ටර් යානාව නිරත වෙලා සිටියා. යානයේ ගුවන් නියමුවන් ආරක්ෂිතව ගොඩ බැස්සීමට උත්සාහ දරා ඇත්තේ ලුණුවිල පාලම ආසන්නයේදීය. කෙසේ වෙතත් එම අවස්ථාවේදී පාලම මත ජනතාව රැඳී සිටීම හේතුවෙන් ගොඩ බැස්සීම ව්‍යාර්ථ වී තිබෙනවා. මේ හේතුවෙන් යානය ගින්ඔයට කඩා වැටි අනතුරු සිදු වී ඇති බව වාර්තා වෙනවා. හෙලිකොප්ටර් යානයේ නියමුවා වූ වින් කමාන්ඩර් නිර්මල් සියඹලාපිටිය මහතා අනතුරින් දීතක්ෂයට පත් වෙනවා. යානයේ සිටි තවත් සිව් දෙනෙකු තුවාල ලබා මාරවීර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බෙල් 212 යානය සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. මෙම අනතුර සිදුවුවේ අතිශයින්ම අයහපත් කාලගුණ තත්ත්වයක් යටතේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ජීවිත අවදානයට ලක් කරමින් කටයුතු කළ මෙහෙයුමක් අතරතුරදී වීම විශේෂත්වයක් වෙනවා. ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනුවෙන් ඔබේ ජීවිතය දන් දුන් රණවිරුවන්නි ඔබට නිවන් සුව.